ආයිබෝවන් වාසනාවෙන් ඉතින් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊශ්‍රායලයේ හිටින සියලුම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ටත් ඊශ්‍රායලට එන්න බලාපොරොත්තු වෙන සියලුම සහෝදර සහෝදරියන්ගේ සීන සහ තමන්ගේ ජීවිතේ අරමුණු තමන් දකින්නේ සිහින සැබෑවක් කරගන්නට දෙවියන් වහන්සේගේ ආශිර්වාදේ මඟ පෙන්වීම ප්‍රඥාව ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගොල්ලෝ පිළිගනිද්ද නැහැ මම එක දවසට කිලෝමීටර් 16ක් ඇවිද්දයි කිව්වොත් අඩි 22574ක් කිලෝමීටර් 16.64ක් ඇවිදලා තිනවා. කැලරිස් බර්න් වෙලා තිනවා 2660ක්. හරි ඔයගොල්ලෝ හිතන්නේ නැති කොහොමද මම මේක මොනිටර් කරගත්තේ කියලා. මෙන්න මේක තමයි මොනිටර් කරගත්ත තියෙන අපිට තියෙන ලොකුම අපේ සෞඛ්‍ය රැකගන්න පුළුවන් තියෙන ලොකුම මොටිවේෂන් එක අපි ළඟ තියෙන. මං හෙමයි දකින්නේ. මං හිතනවා මං මේ කියන දේ හරි කියලා. ඉතින් මේ ඊශ්‍රායලේ ඉන්න ගොඩක් අයට සාමාන්‍යයෙන් ස්මාර්ට් ඔරලෝසුවක් ස්මාර්ට් බෑන්ඩ් එක මං කියන්නේ මේ අර බ්‍රෑන්ඩඩ් නැති වුණේ සාමාන්‍යයෙන් ලෝකේ පිළිගත්ත හොඳ බ්‍රෑන්ඩඩ් ස්මාර්ට් ඔරලෝසුවක් ස්මාර්ට් බෑන්ඩ් එකක් ගන්න පුළුවන්. ස්මාර්ට් ඔරලෝසුවක් ගණන් වුණා සාමාන්‍ය ස්මාර්ට් බෑන්ඩ් එකක් ෂෙකල් 200ක් වගේ මුදලකට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒක බැඳගෙන ඒ අදාළ කරන මුදුකාන්ගේ ඩවුන්ලෝඩ් කරගෙන මේක අධ්‍යයනය කරලා බලන්න. එතකොට ඕගොල්ලන්ට ඇත්තටම දැන් මට විශ්වාස කරන්නත් බැහැ මං කිලෝමීටර් 16ක් ඇවිදලායි කියලා. නමුත් ඉතින් මං ඇප් එක දැක්කම ගිය සවුන්දා මම පොඩි ගමනක් ගියා. ඉතින් ගොඩාක් දුර පයින් ඇවිද සාමාන්‍යයෙන් මං හැමදාම කිලෝ මේ අඩි 15000ට වැඩි ඇවිදිනවා. 12000යි 17000යි අතර අනිවාර්යෙන් දවසට ඇවිදිනවම තමයි. ඒක ස්ථිරයි. හැබැයි සිකුරාදා සෙනසුරාදා ගෙදර ඉන්නකොට ඒක එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම මගේ සෞඛ්‍යයේ සීනි මට්ටම පාලනය කරගන්න ලොකු පිටුවහලක් වෙලා තියෙනවා. දැන් ඊයේත් මං චෙක්අප් කරලා ගිහිල්ලා ડોක්ටර් කිව්වා සීනි මට්ටම no problem සීනි නෑ sugar කියන රෝගේ නෑ. නමුත් අර මං තරබාරු හින්දා තව ටිකක් අඩු කරගන්න පුළුවන් නම් ඒක හොඳයි. සීනි සහ කොලෙස්ටරෝල්. ඉතින් මට ඒ දෙකම නෑ. නමුත් මට බ්ලඩ් ප්‍රෙෂර් සහ ආතරයිටිස් රෝගේ තියෙනවා. ඉතින් ඒකෙන් ඇත්තටම ආතරයිටිස් රෝගී කියන්නේ කිසි කෙනෙක්ට වැළඳෙන්න හොඳ නැති රෝගයක්. ඉතින් ඒ රෝගෙට මාව පස්සට අදින් දෙන්නත් බෑ. මොන වේදනාවක් ආවත් හිත හයිය කරගෙන තමයි මේ ගමන යන්නේ. දැනුත් මේ උකුල් ඇටේ දැන් දනිස් දෙකේ බෙල්ලේ තිබ්බෙන් දැන් උකුල් ඇටේට ඇවිල්ලා තියෙනවා. ඉතින් පරීක්ෂණ වගේක් තියෙනවා අද කරන්න. ඒකටත් එක්ස්රේ වගේක් ගන්න. ඉතින් ඒක බලමු අපි මොකද වෙන්නේ කියලා. ඉතින් අර මට කියන්න ඕනේ සමහරක් වෙලාවට අපේ අය සෞඛ්‍ය ගැන හිතන්නේ නැතුව මුදල් ගැනම හිතන හින්දා සමහරක් වෙලාවට මෙහි අවුරුදු 5ක් හරි 10ක් හරි 15ක් හරි ඉඳලා ලංකාවට ගියාම ලෙඩ වෙලා යන්නේ. මම දැකලා තියෙනවා මට හම්බෙලා තියෙනවා අපි ගමන් කරනකොට අපේ සමහර මිනිස්සු ඉන්න විදිය දැක්කම ඇත්තම දුකයි. සල්ලි හොඳට හම්බ කරලා ළමයින්ටත් සලකලා ඒ ළමයින්ටත් සලකලා උන්ගේ ළමයින්ටත් සලකලා තියෙන මිනිස්සු මේ රටේ ඉන්න ඕනතර. ඒ මිනිසුන්ට ගෞරවය. නමුත් තමන්ගේ යැපෙන අය ගැන හිතනවා වගේම තමන් ගැනත් හිතන්න. මොකද මේ සමහරක් වෙලාවට අපි දන්නා පෞගිය දවස්වල මේ සමහර සහෝදරයෝ මේ මිය ඇදුනම අවුරුදු ගාණක් හිටපු අය ගෙදරින් මිනිහවත් ගෙන්න ගන්න සල්ලි නැහැ කියපු අවස්ථා තියෙනවා. ඉතින් ඒව හරිම කනගාටුදායක සිද්ධි. ඒකෙන් හින්දා තමන් ගැනත් හිතන්න. එතකොට තමන්ගේ සෞඛ්‍ය ඇත්තටම ලොකු දෙයක්. ඒක මොනිටර් කරගත්තොත් තමන්ටම ආයාසයක් එනවා. රයිට් මම මේක මෙහෙම මම මේ විදියට ඇවිද්දොත් එහෙම හැමදාම එතකොට මම මේක මේ අඩි 10000ට වැඩි ඇවිදින්න. මොකද අඩි 10000ක් ඇවිද්දොත් ෂුගර් කියන රෝගේ හැදෙන්නේ නැහැ කියලා ලෝකෙ හිම විද්‍යාත්මක පිළිගත් සම්මතයක් තියෙනවා. මම දන්නේ නැහැ ඔක දැන් එහාට මෙහාට වෙලාද කියලා. නමුත් එහෙම සම්මතයක් තියෙනවා. ඉතින් ඒකට හොඳම පිටුවහලක් තමයි ඕගොල්ලන් පුළුවන් නම් Samsung හෝ ලෝකේ හොඳයි කියලා නිර්දේශ කරලා තියෙන ස්මාර්ට් ඔරලෝසුවක් හරි ස්මාර්ට් බෑන්ඩ් එකක් හරි මේ අර මේ කැලරි බර්න් මේ කැල්කියුලේට් කරන මොකක් හරි ඩිවයිස් එකක් අරගෙන තමන් ඒක පැලඳගෙන ඉන්න හැකි. ඇවිදින වැඩ කරන හැම වෙලාවෙම පැලඳන් ඉන්න. එතකොට ඒකෙන් මොනිටර් වුණාම ඔයගොල්ලන්ට දවසේ අන්තිමේට බලන්න පුළුවන් කොච්චර කැලරි ප්‍රමාණයක් බර්න් වෙලා තියෙනවද, කොච්චර ප්‍රමාණයක් ඇවිදලා තියෙනවද කියලා ඔක්කොම විස්තර ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මේ තියන්නේ අර මං කියපු සාක්ෂි ටික මම පෝස්ට් එකකුත් දාලා තියෙනවා. ඔකට කලින් ඕගොල්ලන්ට මං හිතනවා පෙනෙයි කියලා.
ඒ පෝස්ට් එකත් ගිහිල්ලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට අයිඩියාවක් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම තමන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. එහෙම කියන්න මම 100%ක්ම සෞඛ්‍ය සම්බන්ධ කෙනෙක් නෙමෙයි. හරි. එහෙම කියලා මේ මං කියන දේ අහක දාන්නත් එපා. මම කියන්නේ අර පුළුවන් නම් ස්මාර්ට් ඔල්ලෝසුවක් ස්මාර්ට් බෑන්ඩ් එකක් බැඳගෙන තමන්ගේ ඇවිදින ප්‍රමාණය ඒ ටික දවසේ ඇක්ටිවිටිස් ටික කැල්කුලේට් කරගන්න, ඒක මොනිටර් කරගන්න. අනිවාර්යෙන් තමන්ට ලොකු මොටිවේෂන් එකක් වෙයි. ඒක තමයි කියන්න මම අදහස් කරේ. ඉතින් මම හිතනවා මගේ අදහස ඔයගොල්ලන් තේරුම් ගනී කියලා. මම මොකද්ද ප්‍රකාශ කරන්න ඇවිද්දි කියලා. ඉතින් කොහොම වුණත් බර්ටි වොල්ග්, බර්ටි ඉස්රායල්, බර්ටි වොල්ග් YouTube එකේ සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. බර්ටි ඉස්රායල් ෆලෝ කරලා තියාගන්න Facebook එකේ. එතකොට ජයෙන් ජය වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනා නිරෝගීමත්ව සැපෙන් සතුටෙන් සාමෙන් ජීවත් වෙන්න. එහෙනම් සුබ දවසක්. ගිහිල්ලා එන්න. ජේසු පිහිටයි.